කවුද අදම විදිහට ශබ්ද කළේ? අලි එක්කවත් වෙන්න ඇති බං. Hey! That's a wrong method! මොනවාදනේ කරේ? මෙයා බේරගන්න තිබ්බ chance එකනේ. දැන් බේරලා දෙන්න ඕමාරි. Shut up and look at me. මගේ දෙයියෝ කමෙලා කරගන්න බෑ මම පයින්න මේ පයින්න මට අලු මිෂන් එකක් තියෙනවා. දැන් රම්බෝ යන්න. එන්නම්. සිරිමන් බෑ ගලියට. අද දෙකේ අපි ඉස්සර ගන්න ඕනේ. එක්ක මගේ සල්ලි, එහෙම තමයි පොලිය. එහෙම නැත්තම් අතමත් ඔගේ තාත්තමයි තුමයි දෙන්නම දාලා ගෙට කිරිතෙනවා යකෝ. බෑ ගලියට. ඈ? සිරිමන්? Don't call me Sirivan. I am John Rambo. සිරිමලේ මොකෑ බං ඔය? අනේ මේ ඔය විකාර නවත්තලා මගේ සල්ලි ගනි. සිරිමල් උඹ ඉතින් මේ එක එක විකාර වැඩ කළා මට සල්ලි නොදෙන්නේද? බලාගමු ඈ. දෙන්නේ පයින් දනගනින් රම්බෝ. Hey! Don't call me Sirimal. I am Don Rambo. Move! Mala, move! That's the best part to hear. Move! Move! Tell me! රම්බෝ මොකද්ද බං ඔය කරන විකාරේ? යකෝ තව කිලෝමීටර් 2ක් විතර තියෙනවා. මචං රම්බෝ මේ ඩයල් දෙකක් බිම ඉන්නවා එකක් ගහේ ඉන්නවා. දෙමු ගිහින්. Rambo, මේ මෙතන ඉඳ තියෙනවා මෙතන යම. වැට කපාගෙන යම. Rambo, අච්චරට ඉඳ තියෙද්දි වැට කපන්නේ මොන පිටියකටද බං? Rambo, ඔය බම්බුයි සද්ද අරුන්ට ඇහෙයි බං. I really waste my time for the military. කරන මගුල ඉක්මනට කරාන් අරුන් පොල් කඩයි යයි. බුදු අම්මා! මොනවාටම රම්බෝ ගෙම්බෝවත් කරන්නේ නැති වැඩනේ කරේ අච්චර අර ඉඩක් තියාගෙන රෙද්දක් කරන්නේ මේ වැට කපාගෙන. Yes, you are right. අපි වෙන දවසකෙමු. රම්බෝ අයියේ වලියක් ඉක්මනට යා. වලියා. ඔහොම ඔතෑනේ ඉඳලා බෑනේ. ඉක්මනට යන්කෝ. ඉඳන් ඇඳුම දාන්න ඉන්න.
දැනීම නෑ බං අර අදිරීක අර ටක්ක ගලේ මල්ලි අර රම්බෝ කයිසම නෑ බං අම්මා හොදනද කොහෙද බං මේ අම්මේ අර රම්බෝ කයිසම කොහෙද මට මේ නිකාඩේ දියම් බං මේ දත්ති බල ටක්ක බූට්ටේ දාගෙන ඉන්න ඈ විනාඩේ දිය තාත්තා මේ අර බූට්ටේ ඇතුලේ අයියේ මල්ල යා බං කොණ්ඩේ අමතකුණා මල්ලයා දැන්වත් යන් අයියේ ඕකුන්ට ගහන්න ඕනේ රම්බෝ අයියා පිහි අමතක වුණා Kibarnya agak menurut Ambo Hayai Out na මල්ලි මගේ මොනවද වෙන්න ඕනේ වෙන්න ඕනේ ඔය පිහියම් මටත් දැල්ලා ධනමයනුට කෝල් එකක් දෙනවා යකෝ චූටි වැඩයිනේ කරන්න තිබිලා තියෙන්නේ තෝ ගෙදරින් කිව්වනම් මං කෝල් එක ගහනවනේ තෝ මේ වගේ විම්බිච්ච වැඩවලට මාව ගේන්නේ තෝ විතර රම්බොට වැඩ නැහැ කියලා රම්බෝ නිකා ඉන්නවා කියලා හිතුවා අන පැලෙන්න ගහනවා මල්ලි දැනගනින් එක එකව ලින් වලින් කොට ගන්නයි ඈ පොල් හොරු වල්ලන්නයි දානව් ගින් එන්නම් මල්ලියා අයියෝ රම්බෝ ආරංචි වෙච්ච ගමයි අයියා ආරංචි වෙච්ච ගම ඔය ඒක මලගේ වෙලා දැන් දවස් දෙකක් වෙනවා නෑනේ එත භූමි දාන්නේ මම දැක්ක උදේ උඹ බයිසිකලේ මේ පාර යනවා මේ පැත්ත බැලුවේවත් නෑ නෑ මේ කෝල් එක ගියේ අයියේ නැත්තම් මට මේ දැන් ආරංචි නෑ මේ මොනවා නැත්නම් තරුණ ජීවිත ගමේ ඉඳින්න නැති වෙනවනේ පරාත් තරුණ ජීවිතයක් නේ අයි තරුණ ජීවිත දැකෝ 100ට අවුරුදු 70යි 100ද මොනවා නැත්නම් 100 පිට්ටේ ගිහිරු මිනිස්සනේ ගහක් ගලපයි පිට්ටේ ගිහිරු මිනිස්සනේ නේ ගහ කලකගේ පිට්ටේ නැත්තම්. දැකෝ ලෙඩ ඇති අවුරුදු 10ක් මිහික් කියලා දබනේ දාලා හිටියේ දැකෝ මම තමයි කක්කජු වැද්දේ ඒුණාත් අයියේ 100 කියන එක කියන්නේ ගෙදර නැති වෙච්ච එක ලොකු පාඩුවක් අයියේ 100 කියන නැති වෙච්ච එක පාඩුව දැකෝ 25000ක ලාභයක් මාසෙට රුපියල් 25000ක බෙහෙත් යනවා අම්බෝ අයි අර පැත්තට ගියන්න පොඩ්ඩක් අයි දැන් උඹ කලබල වෙලා ශෝකෙන් දුවගෙන ආවේ මිනිහවත් බල්ල බලය අයියේ මං කරන් ගන්නට පොඩ්ඩක් ගිහින් 100 අයියේ ඔව් වල ගල් දාලා බැඳලා ඔව් කපරාදුත් කරලා ටයිල් ටිකකුත් අල්ලලා පොඩියට අඩි 3 විතර කොතකුත් හදමු නේද පොඩියට අඩි 3 කොතක් හදන්න ටයිල් අල්ලන්න සිමෙන්ති දාන්න යකෝ වල කපන පස් වලින් ඒක වැහුවා උදැල්ලෙන් තල්ලා දැම්ම වැඩි ඉවරයි අර ඉන්නේ අයිලා කවුරු හරිද අනේ පාපා අනේ වා මේ අලුකේ වසිරන් දෙලා මේ ගෙදර වැඩ වෙන්න ඕනේ මගේ විතරේ මලගේ වෙන්න ඕනේ මගේ විතර විකාර කරන් යන්න එපා පස් දාලා තල්ලා දාපන් ආයෙ ඉතින් කියන්නේ නැහැ ඉතින් උන් අර අයිලා ඒ වෙන එකකින් බා මේ උඹ අර ආයෙ වල කපනේ උන්ට බොණ්ඩ දෙන්න යන්නත් එපා එල්ලතෝ ටිකක් දීලා වැඩි ඉවර කරපන් ඵලයක් Tali mila කාපුවෙක් Nannone kiti joke එක Tali sitali Nadine tiri mere Mr. Kapu කොහොමද වගේ ඇඳුම යතයිනේ නෝගනේ ඔල තරුණියට ගරානවා අන්න එකනේ මම ලංකාවට කැමති නැත්තේ
ඔයා කොහොම හිතුවත් මේ ඇඳුමට කිල්ලෝ වෙන්නේ ඒ සත්‍ය ගාලා. එහෙනම් ඔබ මෙහෙට ආවේ? නිකන්. ඔයා මොකද කපු මේ පැත්තේ? මාතා එකක් හොයාගන්න බා. යන් सुंदर की कहानी मेरी लड़की दिखी मटे मुझे बांगू मेरे शेर कोमगे फौल यो यो मत ngit me logan yang anda ke wala ni TV lah සොයන සොන්සියගේ ෂීට් නම්බර් 354 මාරි වෙනවා අපේ කෙනෙකුට. උදේ සොන් සී කියන්නේ මගේ පුටුවේ ඉන්නේ පවුලගේ නමද? සත්ත වහගෙන සුදු මල්ලියා කතා කරමු. මේ පාර ඡන්ද මල්ලි ලිපට දාමු නේ. මේ තීරුම නෑ නෑ මාත් හිතන්නේ ලිපට දාන කියලා තමයි. ඔයා නැට්ට පාගන්නේ කතාව. අනේ සමා වෙනවා අයියේ නැට්ට පෑගුණා නම් මං හිතලා කරේ නෑ. දැන් හරි අයියේ දැන් හරි. ඒ මගුලන් නෙමෙයි. ගෙදර තියෙන ලිපට ඡන්දේ දාන්න කියලා නෙමෙයිනේ අපි මේ කියන්නේ. එයි මේ ඉන්නේ අපේක්ෂකයා රැට්ටා. හරි රැට්ටා. අර ජාලේ නොන්නේර වන්නියෙන් ගියවන්නවට. අංක 4 ඡන්ද දෙන්න ඡන්ද දාන්න ලිපට. හරි මල්ලේ. මල්ලියා. හරි. මෙස්සත් කරමු හරි. හරි හරි මක් කරමු හරි. නෑ ගුණේ අංකල් මෙයා පිටිහාසි ටීචර් කිව්වනේ ලංකාවට ඒ කාලේ ජපාන් බෝම්බ දැම්මා කියලා. උඹලගේ ටීචර් දන්නවා අම්මගේ මම ඒ තැන හිටියානේ මා පුතේ. ජපාන්ලු ගහද්දි මම හිටියා. ඕක කොයි විදිහට නෙමෙයි උනේ. ටීචර්ලා දන්නේ නැහැ. ටීචර්ලා දන්නේ පොත්වල තියෙන දේවල් විතරයි. එදා ජපාන ආපු වෙලාවේ ගමේම හිටපු මිනිස්සු යන්න ගියා. ඒ වුණාට එතන හිටියේ කවුද? මේ ගුණේ විතරයි. එදා ජපාන ප්ලේන් එකේ එද්දි බෝම්බ දාන්න එනකොට ජපාන මෙහෙම එනවා. ප්ලේන් එකේ එනවා. මම නැග්ග පුතේ පොල් ගහේ කරකිය. නැගලා ඉන්නකොට ජපාන ආව ප්ලේන් එකේ. පයිලට් ලං වෙද්දිම එරියා කනට තබක් ගාලා බිම. වැටෙනකොට පයිලට් බුදු අම්මෝ කිව්වා. බුදුමෝ කිය සිංහලෙන් අංකල්. ජපන් භාෂාවෙන් කිව්වේ. මම මොකද ජපන් භාෂාව දන්නේ නැතු මේ? ඈ අංකල් ඉස්කෝලේ යන පරක් වෙනවා වෙලාව ගිහිල්ලා මේ කියන්න. පුතා මේ මල්ලි. එයි මල්ලි. එයි යන්න. ගුණේ අංකල්. අන්න උදේ වනපු රෙදි ටික නෑනේ හැන්දෑවෙද්දි වැලේ. උඩෝ නූල් පොටක් කතා. හුලංග කුඩ්ඩොන්ට පයින්න එපා. හුලං සැරට උතුරු මැද සබරගමු හැටන් හැම තැනම හුලඟ තියෙනවා. හුලඟ තමා කේස් එක. ඔයා දන්නේ මල්ලි ඊයේ අපේ ගේ ගාවට මේ ළඟ පොල් ගහ මෙහෙම නැවුනේ. නැවෙනිලා පක් ගාලා දැන් මත කඩාගත්ත තැඹිලි ගෙඩි. මාර හුලඟ මල්ලි තියෙන්නේ. ඔයා රෙද්දක් ගැන කියනවා. අරමක්වත් එන්නම් ඉන්න බෑනේ මයි පුතේ මේ දවස්. මට තේරෙනවා හුලඟ කොච්චර සැරයිද කියලා දැන්. ඔව්. ඔකේ සෝට මේ වැලේ තිබ්බේ. හුලඟට යන්න ඇත්තේ කියලා ඇන්දෙන්න ඇත්තේ. ඔව් හුලඟ. අපි එන්න. ඉන්න නෑ කියලා දෙන්න. මොකද්ද මල්ලි බලන්න? ඇයි මේ බස් දෙක හැප්පිච්ච එක? ඔයා දන්නේ නැද්ද? බස් දෙක කුඩේ කුඩුනේ මේ බලන්නකො. ඔයා ඕකේ දන්නේ ඔය හැප්පිච්ච එක විතරනේ. ඔය පේන දේ විතරනේ ඔයා දන්නේ. ඔයා දන්නේ නෑනේ. නිලෙම් මාමත් ඔය බස් එකේ හිටියා හැප්පිච්ච වෙලාවේ. නිලමේ මාමා? නිලමේ මාමා. මේ අපේ ගමේ නිලමේ මාමා? නිලමේ. අමාරුයි හොඳටම. මල්ලි නිලමේ මාමා. නාකිය අර බුදිනේ. බුදිමත් ඉඳලා බුදි මිනිහා වැදිච්ච වැදිල්ලට නාකියගේ දත් පැනලා ඈ තිබ්බේ දත් දෙක ඒ දෙකම වැටිලා මේ මෙතනින් අත මෙතනින් කපලා කකුල මෙතනින් කපලා ඈ අර ආයිත් වැදිච්ච ආයිත් ගණ්ඩ දෙන්නේ නැහැ මල්ලි. කළු බෝවිල ආයි නිලමේ නෑ මං කිය අර හරියට දුන්නා මැරනවා ඒකයි අපි යන මල්ලි. එක්කයකෝ බොරු කියනවා කියලා ඔහොමත් කියනවා. මේ හොඳට ඉන්න මිනිස්සු මරන්න හදනවා. හරි දැන් මං කියන විදිහට අත මෙතන හි නි සන් ලයික් බම්බුව නවද සන් කුයි ලබ්බ සන් ග්ලාස් ඔගේ අර්ථක තුවායි මයික් එහෙම අල්ලන්නේ කරනවා. අච්චර මිනිස්සු කියද්දි යන්න එපා කියලා මමත් කිව්වනේ. මම ලොකු පණ්ඩිතකමට ගියා. කරන්න බැරි නම් තෝ බාර ගන්න. බලන්නද? සවතුමා ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුස් කරන්න තිබ්බ ගානේ මූ
මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එකත් ගහගෙන වීල් එකේ ගම් පුරා එනෝස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ අන්න පිළිකන්නේ ස්පීකර් දෙක. ස්පීකර් දෙක නැතුව මූ එනෝස් එකේ ගිහලා. ඒන අවුට ගාන්නව තා වාටි. අන්න ඒකනේ. අනේ බුදු මල්ලි රත්තරනේ ඔය කොටරේක් මන් දැදහම්බා. ජනකේ මම ගොඩාක් කියලා බලාගෙන හිටියේ ඔයා කට්ටියට ඕදන් දෙනවා විතර ඔයා වැඩක් පොලක් කරන්නේ නැහැ. පුතිතුමා මුම් ටික මෙහෙවන්න ඕනේ නැත්නම් වැඩක් කරගන්න බෑ. බලන්න මචං කිව්වා. මේ මන්ද බංගල. කඩේ ගැලුණා. තනේ ඉතින් බල්ලා හදාගෙන මටම කියන්නේ. සභාපතිතුමා තේනේ උඹලා තමාගේ දෙයක්. තෝ එනවුස් එකක් තියව තෝ මා වට්ටල. ඔබ වරේක සමිතියේ ලියුමක් ඉල්ල සභාපති. මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන්ද මට? කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි. පනට නමක් දෙනවා නම් වෙන සින්දු දන්නවද? කියන්න බා. පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් එක්ක උදාව තෝරගන්න නම් අමාරුයි. ඔයාලා කොහොමද මාව එහෙම කපන්නේ මේකෙන්? ගමේකේ කුඩේටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ. මම රියැලිටි ෂෝ වල සිංගින් වල අවසාන ලක්ෂයට ඇවිල්ලා දින තුන් පාරක්. ඊට පස්සේ තමයි කැපුණේ. ඔය වම් පැත්තේ ඉන්න එක්කිනා අපිත් එක්ක කොයිනුක් කපලා දිනවා. සමීරනේ නම. දකුණු පැත්තේ අපිට නම් මම දැකලවත් නැහැ කොහෙවත්. උඹලා අපිට කපලා මොන අපායන්ද දන්නේ නැහැ. මිනිස්සු බලාගන්න මේ වගේ ජජ්මන්ට්ලා ආයෙ දාද්දි සංවිධායක මණ්ඩලේ. අබ්බුවක් වෙනවා නේද? අපිට තනක් දෙන්නේ නැහැ. මල්ලා දාන්න ඕනේ සංවිධායක මණ්ඩලයේ කට්ටියෝ. දාලි මට දෙනවකෝ. ආං අදත් අරුට හිර වුණා. ඇයි මොනවාද විස්කිරින්ජාද? උට විස්කිරින්ජා කියලා කියන්න බෑ. වඩේ වෙන්න ඇති. වඩේ නෑ. කීපන්. තව වැඩ තියෙනවා මට. හෙල්පයා. නදකින්. තෝ ඔච්චරලට මේ හැලපයක් ඉල්ලන්නද? ඉඳා. ගම්. කොහේගේ මේකේ? හෙල්ප. ඔය තියන්නේ? එනේ චුට්ටේ තියෙන. රුපියල් 20 ඔච්චර තමයි බං. බලු වැඩ කරන්න එපා මුදලාලි. කියලා තමයි ඌ කියන්න හදන්නේ. මේ උඹ කියන දේ ඔවා කරන්න බෑ. සල්ලි දෙන්න බලන්න. අද දේවාලේ වැඩ නෑ. අද දේවාලේ නේ.